Hello boys, ඉතින් කොහමද? අද Mad Out 2 කියන ගේම් එක තමයි මම දැන් ගහන්නේ. මගේ අලුත් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉස්සරහටත් මේ වගේ ගේම්ස් ගහන්න හිතන් ඉන්නවා. දැනට නම් කාර් ගේම් වගේ තමයි වැඩිපුර වැටෙන්නේ. horror games ඉස්සරහට වැටෙයි. එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් යන් වීඩියෝ එකට. ඉතින් අද මොකද කරන්නේ කියලා මට කිසිම අයිඩියා එකක් නැහැ. වැඩි හිතන්න එපා පොඩ්ඩක්. මේ ගේම් එකේ AI එක නම් පොඩ්ඩක් AI එක පොඩ්ඩක් අවුල්. කමක් නැහැ අපි මොකක් හරි කරන් try එකක් දෙන්න. මේක වාහනයක් ගමු. ලන්ඩනේ ඌරස්සක් තියෙනවා. අපි ගමු කියන්නේ උස්සනවා. කාර්යයේ සවුන්ඩ්ස් කොහොමද? ගේම් එකේ AI එක නම් පොඩ්ඩක් අවුල් වුණාට ගේම් එක නම් ඇත්තට ලොකු අවුලක් නෑ මට නම්. මම දැන් විවාලෙක තිස්සම ගහනවා. අපි යම් කුළුණක් තියෙනවා අපි ඒක බලන්න යනවා. මෙතන අද මේ වීඩියෝ එක කරන්න නෙමෙයි හිතන් හිටියේ. ඒනට YouTube channel එක පටන් ගත්තාම වීඩියෝ එකක් දාන්න නැතුව අවුල්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා කියලා හිතුවා. පාරේ ඉන්න මිනිස්සු අදාළද අපිට? යම් හොඳ වාහනයක් වගේ ගියොත් අපි ඒක උස්සමු. පාරක් සාමාන්‍යයෙන් මට අදාළ වෙන්නේ පාරක් නෙවෙයි. වැඩි හිතන්න එපා guys. පාරේ නෙමෙයි යන්නේ. මොනවද ඇති. ඒක පාරෙන් යන්න ගියොත් ලොකු වටයක් යන්න වෙනවා අපිට. ඉතින් මේ විදිහටම ඉක්මනට එතනට යන්න ඕනේ. පොඩ්ඩක් ඩ්‍රිෆ්ට් වෙනවා ඒක වැඩි හිතන්නකෝ. ඔන්න අපි ළඟටම කරුණා අපි වටින් යනකොට අන්න guys කරුණා අපිට මේක උඩට නගින්නත් පුළුවන්. මේක උඩට නගලා බලමු. ඉතින් හප්පුවනේ ඉතින් මං කිව්වා වගේ මේකේ AI එක පොඩ්ඩක් අවුල්. අපි දැනට ගේම් එක වැඩි හිතන්න එපා. මම දැන් ඔෆ්ලයින් ගහන්නේ. මම ඔෆ්ලයින් ගහන හින්දා වෙන්න ඕනේ. ඔෆ්ලයින් ගහන හින්දා තමයි මේ චුට්ටක් ග්‍රැෆික්ස් එක චුට්ටක් අවුල්. ඔන්ලයින් ගියොත් මෙහෙම නෑ. අපිට මේක උඩ ඉතින් පයින්න පුළුවන්. මේ පල්ලෙහා මොකුත් පේන්නේ නැහැ. මොකද මේක ගොඩක් උසයි. පණිමුද guys? පණිමු. අපි මෙතනින් පයිමු. සුපිරිනේ guys. දැන් හරි guys ඉතින් එළම
පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් මම ගහගත්තා. thumbnail එකට හොඳයි වගේ කියලා හිතුණා. අපි යන මෙතනින් පයිමු නේද? පයිමු. මේක ඇත්ත වශයෙන්ම ටිකක් උසයි. මේ පැරිෂුට් නැද්ද? හරි ලස්සනයි. හරි එහෙනම් guys දැන් ඉතින් හොස්පිටල් එකෙන් තමයි එන්න වෙන්නේ. දිවාහනේ අකුසල නැත්නම් පිට කාර් එකක් නැහැ. මෙතන ඉන්න ඇත්තට හොඳ වාහනයක් නැහැ guys. අපි පොඩි ෆයිට් එකක් දාගමු. කොහෙන්ද ආපු පොලිස් කාර්යයක් මෙතන මේක කෑවා. ඊ අපිට බය දුවනවා. කොහෙන්ද තාම පොලිස් කාර්යයක් ඉන්න අපි ඉවරයි. අපරාධ අපිට ගහන්න තිබ්බා. අපි දැන් වාහනයක්වත් අරන් යන්නේ ට්‍රක් එකක් උස්සන. මේක අපි උස්සමු. සුපිරි වාහනයක්. Running and shooting is a recipe for a miss. If you want to increase your accuracy, don't rush. Go into aiming mode. We keep the rhythm and you're the target. කලින් දාපුරන්ට රයිස් ලැබෙන එක එඩිට් කරන එක. අපි පොලිසිය පොඩ්ඩක් අවශ්‍ය ගන්න. මට අතට කන්නදී. පොලිස් වාහනයම උස්සන්නත් පුළුවන්. එහෙම කරන්න ඕනේ ඉතින්. ඔව්. මේක අල්ලන්නේ. ඒක අල්ලන්න බෑ guys. අපරාධ ළඟටම ගියා. වාහනයක් ගන්න නැතුව පොලිසිය අවශ්‍ය ගන්නද ටීවීට අවුලක් තියෙනවා මොකද පොලිසිය මේකේ තරු තුනක් ගත්තාම සාමාන්‍ය පොලිස් ලොකු සෙට් එකක් වෙනවා ඒ හින්දා අපිට යන්නම අර කොයිලාරයක් ආරෝධ යන කාරණා අපිට වැඩන්නේ අපි ඒක උස්සමුද guys ඒ කියන්නේ මම කියවනේ guys මෙතන වාහන වැඩි යන්නේ නැහැ. ඇත්තටම මෙතන වාහන පට්ට අමාරු හොයාගන්න ඕනේ. මම කිව්වා වාහන නවත්තන්න excuse me නවත්තන්න. ෆෝන් ගෙවුවට වැඩක් නැහැ බය වෙන්න එපා. මම වාහන ඉස්සන. හරි ඒක දුන්නා. දැන් අපි යම් පොලිසිය පොඩ්ඩක් අවශ්‍ය ගන්න. Selain polis tarik ke orangnya dan polis tarik gila hapnya gitu hai guys itu taruh polisinya selesai. I like you guys. Ini polis car को ताला लगाने के लिए shit अभी मैं पोलिस कार मार लगाऊं अभी लेग बिन का लगना हुआ ना
දැන් දෙමු පොලිස් කාර්යයට වැඩි. ඉවරයක් කරා. හරි guys. තව දෙකක් පත් වෙලා තියෙනවා අපිට ගන්නට. අපිට වෙඩි තියන්න. අයියෝ sorry. අත්වශයෙන්ම පාරේ යන මිනිස්සුන්ට sorry වෙන්න ඕනේ. මට පොලිස් කාර්යය ඉන්න දෙන්න. කවුද වෙඩි තියන්නේ? ආස ඇති. මට වෙඩි තියන්න. අතන guys මේකේ තව තුනක් වුණා. පාරේ බැරියර් පාව දානවා. ගේම් එකේ පොලිසිය නම රතුපිරි. කොහෙන්ද මටත් එළිය දෙනවා. මේ වගේ ගේම් එකක් ගත්තම මේ වගේ වෙඩි කියලා අතල්ලක් ගන්නට බැහැ. දැන් අපිට මෙතන මාරු වෙන්න ඕනේ. මේකේ පොලිස් කාර්යය හරි මොඩයි. එහෙනම් මේකේ පොලිස් කාර්යය රෙඩි වෙනවා කියන්නේ මාරම රෝසියද. අර පේනවනේ කාර් එක බෙල්ල ගත්තා. නිකන්නේ බෙල්ල ගත්ත වැඩක් නැහැ නේ. ආයේ කතා දෙයක් නැහැ. මේකේ පොලිස් කාර්යය තාන්නේ කරන මොඩයි. police van එකක් ඇයි ආවේ? අන්න එපා. ඔයාලා මට වදයක්. ඔයා එන්න එපා. මට වදයක් නේ. මෙන්න මේවා guys පොලිසිය මගාරින්න. මේකේ පොලිසිය මාරම මොඩයි කියලා කිව්වනේ. ඔය පේනවනේ. තව තුන පත්තු කරගන්න ටිකක් අමාරුයි guys. අනිවාර්යෙන් පොලිස් කාර්යය එක මරන්න ඕනේ. ආවේ පරිගණන කාර් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. තව ටික වෙලාවක් හිටියොත් නම් guys අපි ඉවරයි. ආවේ උඩට දාගත්තා. අර ඉතින් බලන්නකෝ අර පොලිස් කාර් එක පාර මැද නවත්තලානේ. ඔයා පාරේ මිනිස්සුන්ට යන්නත් නැහැ. මං කිව්වේ මේකේ පොලිසිය මාට්ට මොඩයි කියලා. අනිවාර්යයෙන්ම එහෙම කරනවා. වෙඩි තියෙන එක නම් හරි නෑ ඉතින්. මං ගාව එහෙම ගන්න එකක් තිබ්බට මං පාවිච්චි කරන්නේ නැහැ නේ එහෙම. ඉතින් හරි නෑ ඉතින් එහෙම තිබ්බම. මොනවද පොලිස් කාර්යයක්. මට වෙඩි කියන්නේ කවුද? අර වෙඩි කියන්නේ. මේ අපිට පොඩ්ඩක් ඩැමේජ් guys. ලොකෝලක් නෑ. අන්න පොලිස් කාර්යයක් තියලා බලමු. අපි තුවක්කුත් පාවිච්චි කරමුද guys? ඒ වාහන වලවන්න නම් පුළුවන් අමාරු ටිකක්. වාහන වලවන්න තියෙනවා. අපි දැන් ලොකු විනාශයක් කරා හැබැයි. මේක පොලිසිය පට්ට මොඩයි. මේ පොලිසියට ගොඩක් මම මේක කරන්නේ පොලිස් කාර්යයක් පත්තු කරගන්න. දැන් නම් පිටිරොත් වැඩි හදක් වෙනවා. ඒ කොහෙද ගියේ? ඔය කෙලිම උඩින් තියාගන්න. පොලිස් කාර්යාලයේ වන්නකට සෙට් එක දෙන්න ඕනේ. හරි දැන් නම් guys ඉවරයි මෙතන හිටියොත්. දැන් නම් වෙඩි කරනවා. guys තව ටික වෙලාවක් මම අතන හිටියොත් පොඩි අවුලක් වෙනවා. එහෙනම් මම දැන් ඉක්මනට මෙතනින් පැනලා යන්න ඕනේ. මේ කාර් එක තව ටික වෙලාවක් හිටියොත් අනිව මම දන්නවා මේක පුපුරනවා කියලා.
කොහොම හරි දැන් නම් පැන ගන්න වෙනවා අපිට මේ කාර් එක බැස්සොත් එහෙම අපි අනිවාර්යෙන් පොලිසියට අහු වෙනවා කාර් එක කුඩු වෙන්න හින්දා තමයි ඔය කළු දුමක් දාන්නේ කුඩු වුණොත් අපි ඉවරයි දැන් නම් ගයිස් පයින්න වෙනවා දැන් මේක අනිවා පුපුරනවා මම ඉඳ පැන්නා හරිද කාර් එක අත්‍යවශ්‍යම කොහෙද කාර් එක කොයි කාර් එක ඉතින් ගයිස් අපි මෙතන පොඩි විනාශයක් කරමු වෙද්දි ගයිස් මේක පට්ටාරුයි කරනවා අතන මට ෂූටින් අමාරුයි මට ෂූටින් බෑ බොරු කියන්න ඕනේ මට ෂූටින් බෑ දැන් නම් කනවා ගයිස් අපි හරි පුතේ හරි අපි කනවා හරි ඉවරයි දෙවිල්ලක් තමයි දැන් තියෙන්නේ ඉතින් මොකද තුවක්කුවේ බුලට් ටිකයි හරි දැන් ගයිස් අපිත් මැරෙනවා හරි ගයිස් ඔවුන්ට හොයනට වැඩිය අපිම පිපිරෙන එක ඇඟට ගුණයි එහෙනම් ඉතින් ගයිස් මම දැන් මේ වීඩියෝ එක නවත්තනවා ඉස්සරහටත් මම මේකේ ඔයාලා කමෙන්ට් කරන් යන්න මැඩ් අවුට් එකේ ගේම් එකේ වීඩියෝස් ඕනේද කියලා මම ඉස්සරහටත් දාන්නම් එහෙනම් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරගෙන අපිත් එක්ක සෙට් වෙලා ඉන්න දිගටම මම ඉස්සරහට ගොඩක් වෙලාවට හොරර් ගේම්ස් ගෙනෙයි සාමාන්‍යයෙන් මම ෂූටින් ගේම්ස් නම් වැඩිය ප්ලේ කරන්න කැමති නෑ ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ෂූටින් ගේම්ස් ඕන නම් මම දාන්නම් මොබයිල් ගේම්ස් විතරක් දාන්න දැනට මට මොබයිල් ගේම්ස් විතරයි දාන්න පුළුවන් එහෙනම් අපි ගියා